හිතුමතට ඖෂධ භාවිත කිරීමෙන් රින්ග්වර්ම් දිලීර ආසාදනය රටේ වසංගතයක් වෙලා. හිතුමතයට හමේ රෑශ්වලට ක්‍රීම් ගණයි නිසා රින්ග්වර්ම් හමේ රෝගය රටේ වසංගතයක් වෙලා තියෙනවා කියලා ඔයා දන්නවද? ඇගේ කොහේ හරි රෑෂ් එකක් ආවම රෝහලකින් බෙහෙත් ගන්නවා වෙනුවට අතට අහුවෙන මොකක් හරි ක්‍රීම් එකක් ගොඩක් වෙලාවට ගෙදර කෙනෙක්ගේ හමේ රෝගයකට දුන්න ක්‍රීම් එකක් හරි ෆාමසි එකකින් හිතුමනාපට ගන්න ක්‍රීම් එකක් හරි ගාන එක ලංකාවේ ගොඩක් දෙනෙක් කරන වැරදි පුරුද්ද. ඉතින් මේ රින්ග්වර්ම් රෝගය එහෙම නැත්නම් පණු කැවිලි රෝගය හැදෙන්නේ පණුවෙක්ගෙන් නම් නෙවෙයි. මේක දිලීර ආසාදන තත්ත්වයක්. ටීනියා කියන දිලීර හැම ආසාදනය කිරීමෙන් රෑෂ් එකක් ඇති වෙනවා. මේ රෑෂ් එක සාමාන්‍යයෙන් නැති වෙන්නේ ඇගේ වැඩිපුර දාඩිය එකතු වෙන තැන් වන ඉකිලිවල, කිහිලිවල, තට්ටම් ප්‍රදේශයේ, ඒ වගේම පියයුරු යට වගේ ස්ථානවල. ඒ වගේම කකුලේ ඇඟිලිවලත් ඔළුවේ කොණ්ඩේ තියෙන කොටසෙත් මේ රෑෂ් එක ඇති වෙන්න පුළුවන්. රින්ග්වර්ම් රෝගය බෝ වෙන්නේ ස්පර්ශයෙන්. ගොඩක් දාඩිය දාන අය අතරත් ඇඳුම් මාරු කරගෙන අඳින අය අතරත් මේ රෝගය බහුලව දකින්න පුළුවන්. ඒ වගේම සුරතල් සතුන්ගෙනුත් මේ රෝගය බෝ වෙනවා.